හරි. එහෙනම් අපි අපේ මිල්ක් ෂේක් එක හදන්න පටන් ගමු. මම මේකේ ප්‍රෝටීන් එක විදිහට යූස් කරන්නේ isolated 100% whey protein. මේකේ චොක්ලට් ෆ්ලේවර් එක තමයි මම ගත්තේ. ඔයාලට ඕන නම් වැනිලා ෆ්ලේවර් එක උනත් යූස් කරන්න පුළුවන්. මාකට් එකේ එක එක ආකාරයේ එක එක බ්‍රෑන්ඩ් වලින් මේ whey protein තියෙනවා. ඔයාලා කැමති එකක් මේකට අරගන්න පුළුවන්. එතකොට මම මේකට මෑඩ් කරගන්නවා කෙසෙල් ගෙඩි දෙකක් පුංචි කෑලි වලට කපලා. කෙසෙල් වෙනුවට ඔයාලා කැමති නම් වෙන පළතුරක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වුණාට කෙසෙල් වලින් තමයි නියම රසය එන්නේ මේ මිල්ක් ෂේක් එකේ. කෙසෙල් ටික පුංචි කෑලි වලට කපලා මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ කෙසෙල් එක්කම අපි මේකට ඇඩ් කරගන්නවා පීනට් බටර් හැන්දා. පීනට් බටර් ගෙදර නැත්නම් ඔයාලට මී පැණි චුට්ටක් වගේ ඕන නම් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට ඇඩ් කරගන්නවා වෝල්නට් ගෙඩි දෙකක්. වෝල්නට් හරිම වැදගත්. වෝල්නට් වලින් තමයි ඔයාලට මේ මිල්ක් ෂේක් එකට අවශ්‍ය ඔමේගා 3 ෆැටි ඇසිඩ් ටික හම්බෙන්නේ. ඊට පස්සේ අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. මම පාවිච්චි කරන්නේ non fat fresh milk එක. ඔයාගේ මේ ටාගට් එක weight loss නම් non fat fresh milk එකක් පාවිච්චි කරන එක හරි වැදගත්. ඔයා weight gain නම් ටාගට් කරන්නේ ඔයාට fully cream fresh milk එකක් උනත් use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික එකට දාගෙන විනාඩියක් වගේ කාලයක් බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද අපේ වෝල්නට් එක එහෙම චුට්ටක් වෙලා යනවා බ්ලෙන්ඩ් වෙන්න. ඊට පස්සේ අපිට බ්ලෙන්ඩ් වුණාට පස්සේ හරිම රසවත් අපේ බනානා ප්‍රෝටීන් මිල්ක් ෂේක් එක හම්බ වෙනවා. එතකොට මම සාමාන්‍යයෙන් මේක රෙකමන්ඩ් කරන්නේ ඔයා වර්ක්අවුට් එකකින් පස්සේ විනාඩි 30ක් වගේ ඇතුළත බොනවා නම් හරිම වැදගත්. මොකද මේකේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. එකක් තමයි මසල් රිකවර් වෙන්න, ඒ වගේම මසල් බිල්ඩ් අප් වෙන්න. ඊට පස්සේ ඔයාගේ ක්‍රේවින්ස් අඩු වෙනවා. මොකද ප්‍රෝටීන් ගන්න නිසා. ඒ වගේම ඔයාගේ පෝස්ට් වර්ක්අවුට් එකේදී එන මසල් සෝනස් එකත් ගොඩාක් අඩු වෙනවා.